සුබෝදෑසනක් සියලු දෙනාටම. ඉතින් අද විශේෂ කාරණයක් ගැන කතා කරන්න තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක මේ ලෑස්ති වෙන්නේ. දැන් මොකද්ද දන්නවද? දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල වශයෙන් ඊශ්‍රායලට යන්න බලාපොරොත්තු වෙන ඒ වගේම ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නවා මේ වෙනකොට විශාල සංඛ්‍යාවක්. ඉතින් දැන් මෙහෙමයි. මම දන්නවා ඔයගොල්ලොත් හැමෝම කැමතියි අපි වගේම මේ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ ගොඩ දාගන්න නේද? එහෙම නැත්නම් තමන්ගේ අර අපි කියන්නේ සිහින සැබෑ කරගන්න. ඉතින් මෙතනදී අපිත් කැමතියි ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම අපි කියන්නේ සපෝට් එක. එහෙම නැත්නම් අපිට කරන්න එක වචනකින් හරි කරන්න පුළුවන් දිරිගැන්වීමක් ඒ වගේම දැනුවත් කිරීමක් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම මම අද කතා කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. දැන් දවස් දෙකකට විතර කලින් මෙහෙමයි වෙලා තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඊශ්‍රායලයේ පොලිසිය එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේ අත්අඩංගුවටපත් වෙලා තියෙනවා එක එක කාරණා මත. එහෙම වුණාම ඒගොල්ලෝ කරන්නේ කිසිම සමාවක් නැහැ. ආපහු ලංකාවට පිටත් කරනවා. එතකොට අර සියලුම බලාපොරොත්තු ඔක්කොම ඉවර වෙනවා. ඒ වගේම තවත් එන්න කෙනෙකුටත් ඒක පොඩ්ඩක් බලපෑමක් ඇති වෙනවා. ඊශ්‍රායලයේ විදේශ සේවා නීතිකාරයන්ගෙන් ගොඩක් වෙලාවට එතකොට ශ්‍රී ලංකාවේ අපිව එන්න ඔබව ගොඩක් වෙලාවට විශේෂ විමර්ශනයකට පරීක්ෂාවට ලක් කරන්න පටන් ගන්නවා. එහෙම හයිලයිට් වුණොත්. එතකොට දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේ ඊයේ පෙරේදා දැන් අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් එහෙම නැත්නම් අපි කියමු අපේ සහෝදරයෙක් ඊශ්‍රායලයේ සුපර් මාකට් එක සුපිරි වෙළඳසැලක කියලා තියෙන සඳහන් වෙලා තියෙන්නේ සේවය කරමින් ඉන්නකොට ඉමිග්‍රේෂන් එකේ අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. එතකොට දැන් මෙහෙමයි. දැන් මේ ළමයා දැන් ගොඩක් කට්ටිය හිතන්නේ නැති මෙතන මේ ළමයා ගිහිල්ලා තින්නේ පාර්ට් ටයිම් තමන්ගේ ජොබ් එක කර ඉන්න ඇතර තව වැඩියෙන් සල්ලි හොයන්න පාර්ට් ටයිම් එකක් විදිහට අර සුපර් මාකට් එකට ගිහිල්ලා කියලා. නෑ එතනදී එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් ඒක හොයලා බැලුවට පස්සේ වෙලා තියෙන්නේ මෙයා ඇවිල්ලා තිනවා ශ්‍රී ලංකාවේ මෑන් පවර් එකකින්. මෑන් පවර් කම්පැනි එකකින් ඇවිල්ලා තින්නේ ඒකේ මෑන් පවර් එකේ නම සඳහන් වෙනවා රක්මානි. මම හිතන්නේ රක්මානි සමහර විට වැරදි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක නිවැරදි කරන්න පුළුවන්. රක්මානි ATA මෑන් පවර් ලිමිටඩ් එක හරහා තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ ඊශ්‍රායල වලට. හැබැයි ආවට පස්සේ මෙයාට ලැබිය යුතු රැකියාව ලැබිලා නැහැ. දැන් ගොඩක් කාලට ඇග්‍රීමන්ට් එකක් අවසන් කරලා ඔක්කොම ඔයාගේ මාසික පඩිය බේසික් එක ඔක්කොම එතකොට අපි කියන්නේ එකමඩේෂන් ඒ ඔක්කොම කතා කරගෙන ඉන්නේ. ඒ වගේ ඇග්‍රීමන්ට් එක සයින් කරලා නේ කොහොම හරි මේ ළමයට අපි මේ හොයලා බලනකොට ඒ ළමයට ලැබිය යුතු මෙහෙම සඳහන් වෙන්නේ ලැබිය යුතු රැකියාව ලැබිලා නැහැ. ඊට පස්සේ දැන් මේකේ මේ ළමයා කිහිම වතාවක් ඒක ඉන්ෆෝම් කරලා තිනවා. එතන ඉන්නවලු මෑන් පවර් එකේ කවුරු හරි භාෂා අපි කියන්නේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නම සඳහන් කරලා තියෙන මේක සමහර විට නික්නේම් එකක් වෙන්න තියෙන නිරා කියලා තියෙන්නේ කාන්තාවක්. ඉතින් එයාට මේ ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට එච්චර ලොකු මං හිතන්නේ සැලකිය යුතු මට්ටමේ මේ ප්‍රශ්නයේ සැලකිය යුතු මට්ටමේ විසඳුමක් ලැබිලා නැහැ මේ ළමයාට. රයිට්. ඊට පස්සේ කොහොම හරි දැන් මේ ළමයා දැන් නොවැම්බර් 4 ශ්‍රී ලංකාවට පිටුවහල් කරන් තමයි ඉඳලා තියෙන්නේ. මොකද අර මං කියන ට්‍රාන්ස්ලේටර් මේකේ සඳහන් වෙන ට්‍රාන්ස්ලේටරකින් කිසිම විසඳුමක් ලැබිලා නැහැ කියන විදිහට ඊට පස්සේ ඔක්කොම දැන් ලංකාවට ඩිපෝට් කරන්න තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි දැන් මෙයාගේ යාළුවන්ගේ සහ අනිකුත් අයගේ උත්සාහයෙන් මේක තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ කේස් එක මේ තත්ත්වය ගිහිල්ලා තිනවා මේ ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාරයන්සේ මාර්ගයෙන්ුත් ඊට පස්සේ ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලංකා තානාපති ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලංකා තානාපති නිමල් පණ්ඩාර මහත්මයා මේකට ඉන්වෝල්ව් වෙලා තිනවා. මේ විදිහට එයා මැදිහත් වෙලා
ඒ වගේම තව නිල්මිනි කියන මහත්මියක් තාත් මැදිහත් වෙලා තියෙනවා. එතකොට දෙන්නේ ඒ කියන්නේ ශ්‍රී ලංකා ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහත්මයාත් නිල්මිනි මහත්තයා මැදිහත් වීමෙන් ඒ වගේම එයාගේ යාළුවන්ගේ මැදිහත් වීමෙන් පෞද්ගලික ලෝය කෙනෙක් ඊට පස්සේ ලෝය කෙනෙක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කොහොම හරි ඒ විදියට මේ தත්ත්වය වෙනස් කරගෙන මෙයා දැන් ශ්‍රී ලංකාවට යවන්න හිටපු මේ තරුණයාව කොහොම හරි නැවතත් ඊශ්‍රායලයේ රඳවගෙන තියෙනවා. ඒ යවල නැහැ. මොකද මෙතනදී ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහත්මයා, එතකොට අර නිල්මිනි කියන මහත්මිය, යාළුවෝ, එතකොට මේ කට්ටිය ඔක්කොම දාලා ලෝය කෙනෙක්ගේ මාර්ගයෙන් මේක කතා කරලා සමතකටපත් වෙලා නැවතත් තත්ත්වය වෙනස් වෙලා තියෙන කොහොම ශ්‍රී ලංකාවට යවල නැහැ. එතකොට මෙන්න මෙතන සඳහන් වෙනවා මෙන්න මේ නිරා කියන්නේ මන් දන්නේ මං හිතන්නේ සමහර නික්නේම් එකක් එන්නේ නැති අපි කියන්නේ ඔය දාගත්ත නමක් එන්නේ නැති සම්පූර්ණ නම කියන්නේ නැතුව එයාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් තවත් එයාගේ ක්‍රියාකාරීත්වය මත තවත් ඉදිරියටත් අපේ ශ්‍රමිකයන්ගේ තරුණ තරුණියන්ගේ ජීවිත එහෙම නැත්නම් රස්සාවල් විනාශ වීමට ඉඩ හැරීම නොකළ යුතුයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒකත් ඉතින් ඇත්ත නේද? ඒ කියන්නේ එයාට ජොබ් එකක් දීලා තියෙනවා. ඉතින් තේනේ ජොබ් එක හරියට කරන්නේ නැහැ කියලා නේද? මොකද අර ළමයට යවන්න හදපු ළමයට ඒ ශ්‍රමිකයාට මේ සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. එයාගේ මැදිහත් වීම ඊටාම අල්ප විදියට තමයි කියන්නේ. ඊටාම නිකන් උදාසීන තත්ත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහිමදී මෙතන කියන්න ඕන මෙන්න මේ වෙලාවේදී අපේ තානාපතිකාරය මේ වගේ දේවල්වලදී අසාධාරණයට අවභාවිත සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මේවට ගොඩක් වෙලාවට විශාල වශයෙන් මැදිහත් වීමක් අවශ්‍යයි. අපි ඒක විශ්වාස කරන විදිහට මේ වගේම ඉදිරියටත් ඒක වෙයි කියලා අපේ ශ්‍රමිකයන්ට එහෙම නැත්නම් අපේ ඇවිල්ලා ඉන්න විශේෂයෙන්ම ඉතින් කොල්ලොන්ට. ඉතින් දැන්වත් ඉතින් මෙහෙමයි මේකට ස්තුති කරන්න වෙනවා ගොඩක් වෙලාවට තානාපති නිමල් මහත්තයාට යහළුවන්ට ඒ අර නිල්මිනි මහත්මයාට ඒ වගේ අපි ප්‍රාර්ථනා කරමු නැවතත් ඒ වගේ දෙයක් ඇති නොවෙන්න කියලා. ඉතින් අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ මෙහෙමයි අපිත් එන්න ඉන්න ඔබත් ඇවිල්ලා ඉන්න වැඩ කරන ඔබත් ටිකක් කල්පනා වෙන්න ඕන. පොඩ්ඩක් ඉවසීම අපි දන්නවා ඉතින් හැමෝම ඇවිල්ලා තියෙන සල්ලි හොයන්නේ ලංකාවට සල්ලි හොයන්න ඕන. ඉතින් ඔය ආකාරයේ ප්‍රශ්න ගොඩාක් තියෙන. ඉතින් ඉක්මනට රස්සාවක් හොයාගන්න තමයි කැමති. නමුත් පොඩ්ඩක් ඉවසන්න ඕන. මෙතනදී Tamanට රස්සාව නොලැබුණා නම් පොඩ්ඩක් රස්සාවක් ලැබෙනකන් ඉන්න. මොකද මට දන්න ගොඩක් වෙලාට ආපුව මං හැමෝටම රස්සාවල් හම්බෙන්නේ නැහැ. ආපු ගමන් ඇග්‍රීමන්ට් අත්සන් කරයි කියලා ඇවිල්ලා ටික දවසක් ඉන්න වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පුංචි කාලයක් ගියාට පස්සේ ඇවිල්ලා කෝල් කරලා සම්බන්ධ කරන එකගෙන යනවා. මෙන්න ඔබට මෙතන රස්සාව දෙන්නයි කියලා හැමෝටම ගොඩක් දිනකට ඒ වගේ වෙලා තියෙන මන් දන්න කට්ටියට. ඒ නිසා ආපු ගමන් අර බොහොම අමාරුවෙන් ඒක ඔක්කොම විනාශ කරගන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා තියෙන. ඉල්ලන මම ඉන්න කට්ටියුත් ඒ වගේම ඉන්න කට්ටියුත් මේකල හොඳ ආදර්ශයක් විශේෂයෙන්ම ඉන්න ඔබට රස්සාව ලැබෙනකම් පොඩ්ඩක් ඉන්න. ඇවිල්ලා එකපාරට කඩාගෙන සුපර් මාකට් වැඩ කරන්න ගිහලා දැන් පේන අපිට ඒ අපි ශ්‍රමිකව ලංකාවට යවුවා ඉතින් ඉවරයිනේ නේද? එයාගේ මහන්සිය කොච්චර අමාරුවෙන් සල්ලි ගෙවලා අර මෑන් පවර් එකකින් ඇවිල්ලා තියෙන ලොකු ගාණක් ගෙවලා ඉතින් එන්නේ නේද? හොඳයි එහෙනම් ඔයගලන්ට පුංචි දැනුවත් වීමක් මම කරේ. මම හිතන්නේ ඔයගලන්ට මේකෙන් ගන්න ගොඩාක් දේවල් ඇති. පළමුවෙන්ම කිව්වොත් එන්න ඉන්න ඔබට තමයි මේකේ තියෙන්නේ සාමාන්‍ය කියන්නේ පුංචි ඉවසීමක් තියෙන්න ඕන. ආපු ගමන් කලබල වෙලා එහාට මෙල්ල මට සල්ලි හම්බ කරන්න ඕන, යවන්න ඕන කියලා කලබල වෙන්න එපා. ඉස්සර තමන්ගේ ලැබෙනකන් ඉඳලා තමන්ගේ තැන හදාගෙන ඊට පස්සේ හිමීන් පුරුවන් පරණ කට්ටියකින් උපදෙස් අරගෙන නැත්තම් කෝල් කරලා ආගෙන මේ විදිහට තමන්ගේ රස්සාව ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම එතකොට නිකම්ම ජීවිතේත් ගොඩ දා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඔයගලන්ට නැවතත් මම ඔයගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අනිත් කට්ටියත් මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, මොන හරි කියන්න තියෙනවා කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා එහෙනම් අනිත් කට්ටියටත් මේක බලා ගන්න සලස්වන්න කියලා මම ඔයගලෙන් ඉල්ලන ගමන් මම එන නවතින සිල් දිනාටම නැවතත් සුබ දවසක්.